මුළු ලෝකවාසී ජනතාවම අද පීඩාවටපත් වෙලා ඉන්නේ. එම නිසා මේ ලෝකයේ ආර්ථිකයට ගන්න මේ විනාශය, මේ ලෝකයේ ආර්ථිකයේ විනාශය වුණොත් මේ අපි ශ්‍රී ලංකාව විතරයි ලෝකෙම අපි ඉතාමත් අපි දුෂ්කරතාවයටපත් වෙලා ඉඳ තියෙනවා. එම නිසා ශ්‍රී ලංකාව තුල අපි සියලු ජාතීන් අපි සර්වාගමික නායකයන් වශයෙන් ඉල්ලා සිටිනවා මේ යුද්ධය නිම වෙන්න ඕනේ. මෙද පෙරදිග රටේ මිලියනට වැඩියෙන් අපේ ශ්‍රී ලාංකේය ජනතාව ජීවත් වෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි කියලා වෙනසක් නැතුව මේ රස්සාවල් කරනවා. එම නිසා මේ ජනතාව අසරණයට මේ අවස්ථාවේදී පත් වෙලා ඉන්නේ. එම නිසා ශ්‍රී ලංකාව තුළ අපි තමන් අදහන ආගම අනුකූල ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම ලෝකවාසී ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී සාමය උදෙසා සියලුම දෙනාම අත්වල බෙද ගන්නට ඕනේ. ලෝකේ බලවත් රටවල් කීපයක් තියෙනවා. ඒ සියලුම බලවතුන් කරුණා කරලා ඉදිරිපත් වෙලා මේ යුද්ධය නවත්තන්නට ඕනේ. මේ යුද්ධය අපිට එපා. විශේෂයෙන්ම ඇමරිකානු සෙනට් සභාවට අපි ස්තුතිය පොත කරනවා. ට්‍රම්ප්ගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඒ සම්පූර්ණයෙන්ම ඒක හෙලා දැකලා ඒ යුද්ධය එපා කියන වාතාවරණයට ඇමරිකාවේ සෙනට් සභාව ඉදිරිපත් වෙලා ඉන්නේ. එම නිසා මේක ලෝකේ පොලිස් කාර්යය කියලා කියාගෙන ලෝකේ පිස්සු නටන ට්‍රම්ප් වගේ මේ වගේ කට්ටියට මේක හොඳ උත්තරයක් තමයි ඇමරිකාවෙන් ඉඳලම ලබා දීලා තියෙන ජනතාවයි සෙනට් සභාවයි. එම නිසා ලෝකවාසී සීල ජනාම මේ අසරණ ජනතාවට පීඩාවට ලක් කරලා මෙවැනි විදියට ලෝකේ ලේවිලක් ඇති කරන්න උත්සාහ කරන ඇමරිකානු ඉස්රායල් මේ යුද්ධය වහාම නවත්තන්නට ඕනේ. ඒ නිසා මේකට ලෝකේ බලවත් රටවල කොහොම මෙදිහත් වෙනවා. ලෝකවාසී ජනතාව ආගම් ભેදයකින් තොරව මෙදිහත් වෙලා මේ යුද්ධය නිම වෙන්න ඕනේ. මේ යුද්ධයෙන් ඉස්රායල් ඊරානය විතරක් නෙවෙයි පීඩාවටපත් වෙලා ඉන්නේ. මුළු ලෝකවාසී ජනතාවම අද පීඩාවටපත් වෙලා ඉන්නේ. එම නිසා මේ ලෝකයේ ආර්ථිකයට ගන්න මේ විනාශය, මේ ලෝකයේ ආර්ථිකයේ විනාශය වුණොත් මේ අපි ශ්‍රී ලංකාව විතරයි ලෝකෙම අපි ඉතාමත් අපි දුෂ්කරතාවයටපත් වෙලා ඉඳ තියෙනවා.